අපේ රටට රත්නදීපය කියලා කිව්වා. රත්නපුරය, මිනිපුරය, මේ රුවන්පුරේ තමයි ලෝකෙ වටිනාම මණෙක් හම්බ වෙන්නේ. ඔය නිල්, රතු, ආර්නෝල්, පසිංගල්, ගෙවුඩ, ඔට්ටු, පුෂ්පරාග, පත්මරාග, වෛරෝඩි මේ ඕනෑම වර්ගයේ මිනිකට මේ රත්නපුරේ තියෙනවා. ඉතින් එනොත් ලෝකේ වටිනාම මිනිකට හම්බ වෙන්නේ මේ බලංගොඩ ප්‍රදේශයේ. බලංගොඩ අලුත්වර කියන්නේ මිනිපුරයක්. ඔය නිල්, රතු, ආර්නෝල්, පසිංගල්, ගෙවුඩ, ඔට්ටු, පුෂ්පරාග, පත්මරාග මේ ඕනෑම වර්ගයේ මිනිකටයක් මේ පහළ වෙන ප්‍රදේශයක් තමයි මේ සුන්දර අලුත්වර පුරවරය. ඉතින් අපේ පතල් කර්මාන්තය ගෙවුවහම අපිත් එක්ක බොහොම බැඳිලා තියෙනවා. සාම්ප්‍රදායික පතල් කර්මාන්තකරුවන් නිර්මාණය කරපු නව නිර්මාණාත්මක නර්තනාංගයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. අපේ මහත්තයා මේක මේ නර්තනය ප්‍රථම වතාවට රත්නපුර සුමන සමන් මහා දේවලේ මෙවල ඇසල මංගල්‍යයට තමයි මේ පතල් නර්තනය ගෙනහැර දක්වන්නේ. ඒ නීල රංග රංගායතනයේ අපේ කලායතන අධිපතිතුමා නීලංග පතිරණ මහත්මයාගේ ගුරුහරුකම් ඇතුව එතුමා බොහොම මේ වගේ නැටුම් නිර්මාණය කරන්නට හැකි හොඳ නිර්මාණකරුවෙක්. මේ පතල් නර්තනය සබරගමුවට ආවේනික නර්තනයක් හැටියට මෙවර සමන් දේවාලයේ සම්බන්ධ වෙලා මේ ඔව් ඇත්තම අපේ ඇලපාත